මුළු විශ්වයේ නැවුම්කාර ජීවමාන දෙවි පියාණනි, මෙම යාඥාව අසන මෙම යාඥාව යම් නිවසක දමා තිබෙනවද? ඔවුන් ඇය සිටින ස්ථානය තුළ ශුද්ධාත්මෙනි ඔබගේ බලය, ඔබගේ තේජස නිදහස් කළ මැනව. මේ දරුවන්ගේ ජීවිතවලට විරුද්ධව ක්‍රියාත්මක වෙන සියලුම සතුරු බලවේග, සතුරගේ සියලුම සැලසුම් මේ දරුවන්ව ලැජ්ජාවට පත් කරන්න, මේ දරුවන්ගේ බලාපොරොත්තු නැති කරන්න යම් කිසි සතුරු බලවේගයන්, ඒ වගේම මිනිස් බලවේගයන්, අන්ධකාර ක්‍රියාවන් මේ දරුවන්ගේ ජීවිතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් යොදනවද? ඒ හැම සැලසුමකින් මේ අසන දරුවන්ගේ ජීවිතයන් දැන් ජයග්‍රහණයන් බවට නිදහස් වෙන්න යනවා. අපි යාඥා කරනවා, අබ්බා පියාණනි, මහෞතම දෙවියන් වහන්සේ, මේ අසන්නා වූ දරුවන්ගේ ජීවිතවලට ඔබගේ ආලෝකය, ඔබගේ සමාදානය නිදහස් කළ මැනව. අන්ධකාර බලවේග නිසා, යක්ෂයාගේ සියලුම අනවින සහ කොඩිවින නිසා ශරීරවල ක්‍රියාත්මක වෙන සැඟවිච්ච අන්ධකාර බලවේගයන්, සියලුම මරණයේ ආත්මයන් මේ දරුවන්ගේ ජීවිතවලින් දැන් නිදහස් කළ මැනව. මේ දරුවන්ගේ ජීවිතවලින් ශුද්ධාත්මයන් වහන්සේගේ බලය ආලේප අපි නිදහස් වන පිණිසත්, සියලු අන්ධකාර බලවේගයන් මේ දරුවන්ගේ ජීවිතවලින් පහ වෙන පිණිසත්, දුර වෙන පිණිසත් නාසරිය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අපි යාඥා කරනවා. අද දවසේදී මේ දරුවන්ගේ ජීවිතවලට ඔබගේ ප්‍රඥාව, ඔබ වහන්සේගේ බලය, ඔබ වහන්සේගේ සමාදානය, ප්‍රඥාව නිදහස් කළ මැනව. දුක, වේදනා, ගාවිනා, ගැටලු, රෝග, ප්‍රශ්න මැද්දේ ජීවත් වෙන සියලු දරුවන්ගේ ජීවිත ඔබ වහන්සේ නිදහස් කළමින් සුව කළ මැනව. මේ ලැබෙන ගෞරවය, මේ ලැබෙන මහිමය අපි ඔබ වහන්සේටම පුද කරනවා. අද දවස මේ දරුවන්ගේ ජීවිතයේ ජයග්‍රහණී දවසයි. ශුද්ධාත්මයන් වහන්සේ කරුණ කොටගෙන මේ සියලු දේ බාර කර කැප කරනවා. ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවත් වූ ශුද්ධ වූ නාමය නිසාය. ආමේන්, ආමේන්.